අයිබෝවන් සුබ දවසක් වේවා සියලුම ට්‍රේඩර්ස්ලාට. ඔයාලා අපේ MT5 ට්‍රේඩින් බොට් සිස්ටම් එක කැන්ඩල් පල්ස් E එක ඔයාට සෙටප් කරගන්න අවශ්‍ය නම් කොහොමද මේක සෙටප් කරගන්න කියන එක මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම අපි ඔයාලට ලබා දීලා තියෙන බොට් ෆයිල් එක WhatsApp හරහා හෝ Telegram group එකකින් ලැබිලා ඇති. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ PC එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒක right click කරලා copy කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ MT5 එක ඕපන් කරගන්න. MT5 එකට ගියාට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්නයි. ඔයා මුලින් බලන්න මේ ඇල්ගෝ ට්‍රේඩින් කියන එක ඔන් එකේද ඔෆ් එකේද තියෙන කියලා මේක මුලින්ම ඕෆ් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ෆයිල් open data folder කියන එකට යන්න. ඒකේ MQL5 කියන ෆයිල් එක ඕපන් කරගන්න. මේකේ තියෙන experts කියන ෆයිල් එකට ගිහිල්ලා ෆයිල් එක paste කරගන්න. ඊට පස්සේ මේක close කරන්න. ඊට පස්සේ ඔයා navigator bar එකේ තියෙන expert advice මෙතන තියෙන expert advice කියලා මේ expert advice එකේ right click කරලා refresh කරන්න. එතකොට අපි paste කරගත්ත ෆයිල් එක මෙතන පෙන්නනවා. ඔයාලට දැන් මේක ක්‍රම තුනකට මේකට add කරන්න පුළුවන්. එක්ක ඔයාලට මේ ෆයිල් එක drag and drop කරන්න පුළුවන්. එහෙම නැත්නම් double click කරන්න පුළුවන්. එහෙම නැත්නම් right click කරලා add to chart දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වගේ box එකක් මේ box එකේ මෙතන tick එකක් එනවා. ඒ tick එක දාන්න ticks දෙකක් ආවොත් ඒ ticks දෙකම දාන්න. දාලා okay කරන්න. okay කළාට පස්සේ ඔයාලට මෙතන පෙන්නයි ෆයිල් එක වැඩලා කියලා. ඒ වගේම එක වෙලාවකින් ඔයාලට මේ විදියට ඩෑෂ්බෝඩ් එක පෙන්වන්න ගන්නේ. හැබැයි ඩෑෂ්බෝඩ් එකේ මේ හැම දෙයක්ම inactive තමයි පෙන්වන්නේ. බොට් එක වැඩ කරන්නේ නැහැ. හරි. දැන් ඊළඟට තියෙන්නේ ඔයාට අපි බොට් එකත් එක්කම බොට් සිස්ටම් එකත් එක්කම ඔයාට අපි link එකක් කියවලා ඇති. link එක copy කරගත්තට පස්සේ ඔයා tools කියන එකට එන්න. tools කියන එකෙන් option කියන එකට එන්න. option කියන එකට ආවට පස්සේ මේකේ තියෙනවා මේ box එකේ expert advice කියලා. මේ expert advice කියන එකේ hello web request කියන මෙන්න මේකට ටික් එක දෙන්න. ටික් එක දුන්නට පස්සේ මේ වගේ යටින් එනවා මේ plus icon නැති මේක double click කරලා මෙතන link එක copy paste කරගන්න. මම දැනටමත් මෙතන link එක paste කරලා තියෙන්නේ. එල්ල okay කරන්න. මෙතන algo trading කියන එකේ ටික් එකක් දෙන්න. අනිත් ටික අවශ්‍ය නැහැ. මේ ටික් එක නොදුන්නත් ගැටලුවක් නැහැ. මේක algo trading කියන එක දෙන්න. සහ මෙන්න මේ ටික්ස් දෙක දාන්න. දාලා okay කරන්න. ඕකේ කළාට පස්සේ ඔයාලගේ ඩීටේල්ස් ඔයාගේ MT5 එකේ මේ බොට් සිස්ටම් එක අපේ සිස්ටම් එකට එනවා තොරතුරු ටික. ඊට පස්සේ අපිව දැනුවත් කිරීමක් කරන්න අපි ඔයාගේ බොට් සිස්ටම් එක ඇක්ටිව් කරලා දෙනවා. ඔයාට මේක ඇක්ටිව් කරගත්තට පස්සේ ඔයා ට්‍රේඩ් කරන්න මේ දාගන්න ඕන අනිවාර්යයෙන්ම ගෝල් chart එක. ගෝල් chart එක දාන්න දන්නේ නැත්නම් ඔයාට මෙතනින් navigator bar එකේ මෙතන තියෙනවා XAU USD කියන එක මෙතනින් drag and drop කරගන්න පුළුවන්. එහෙම නැත්නම් file new chart කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාට chart එකට අලුත් gold chart එකක් දාගන්නත් පුළුවන්. හරිද? මේ විදිහට දාගන්න පුළුවන්. මම නැවත වතාවක් මේ chart එකට add කරනවා මේක. හරි මේ විදිහට එනවා. ඊට පස්සේ ඔයාට තියෙන දැන් ඔයාට අවශ්‍ය නම් මේකේ තියෙන මේ grid ටික මේවා indicators මේවා අයින් කරගන්න right click කරලා properties වලට යන්න. ගිහිල්ලා මේ show කියන තැනින් මෙතන grid සහ volume කියන එකේ මේ ටික දෙක අයින් කරලා okay කරන්න. එතකොට මේක අයින් වෙලා යනවා. හරිද? හරි. දැන් ඔයාලට license එක ලැබුණා කියන්නකෝ. ඊට පස්සේ ඔයාගේ capital එක අනුව ඔයා මේකේ settings හදා ගන්න ඕනේ. මම කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා. ඔයාට මේක chart එකට E එක add කරනකොටත් මේක කරන්න පුළුවන් inputs වලින්. නැත්තම් මෙන්න මෙතන පෙන්눔 කරනවා. E එකේ මේක double click කරන්න. මේ විදිහට ඔයාට settings box එක open වෙයි. මේකේ මම පැහැදිලි කිරීමක් කරන්න මගේ වෙනම වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න සම්පූර්ණම setups guide කරලා තියෙනවා. මේ පළවෙනියට මේ ටික හැම එකක්ම මේ dashboard එකේ settings තියෙන. dashboard එකේ fonts colors මේවා වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ සාමාන්‍ය පරිදි හැම settings එකක්ම ඔයාලට දිස් වෙනවා. මෙතන මුලින්ම මේවා මේ හැම දෙයක්ම default දාලා තියෙන මේවා වෙනස් කරගන්න එපා. ඔයාට මේවා වෙනස් කරගන්න අවශ්‍ය නම් අපේ full guide කරලා තියෙන වීඩියෝ එක check කරලා බලන්න. ඒකෙන් ඔයාට අවශ්‍ය කරන settings හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට මම කියන්නේ ඔයා trend එක හඳුන ගන්න මුලින්ම daily target එකක් ගන්න කෙනෙක් නම් scale කරන කෙනෙක් නම් daily trend එක පොඩ්ඩක් හඳුනගෙන ඔයාට මෙතන පුළුවන් maximum buy position sell position කියන එක select කරගෙන මේ අදාළ trend එකට විතරක් trade එක click කරගන්න අනිත් trend එක off කරලා දාන්න. net ගැටලුවක් නැහැ මේකේ දෙපැත්තටම trade එක තිබ්බත් නමුත් trend එකට විතරක් trade කරනවා නම් අපි loss පැත්තට trade එකක් ගිහිල්ලා ඒක අල්ලගෙන ඉඳලා ආයෙ ඒක hedge කරලා එහෙම බලන් ඉන්න දෙයක් නෑ. හරිම පහසුවෙන් අදාළ trend එකට විතරක් trade කරනවා. ඒ නිසා අදාළ trend එකේ විතරක් trade එකක් open කරන්න.
ෆුල් ගයිඩ් වීඩියෝ එක බලන්න. එතකොට සෙටින්ස් වල සම්පූර්ණ ගයිඩ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඩේලි මැක්සිමම් ප්‍රොෆිට් කියන එක. ඔයාට අපි ලබා දීලා තියෙනවා ඔයාගේ කැපිටල් එක කොච්චරක්ද ඒ කැපිටල් එක අනුව තමයි ඔයා ඩේලි ටාගට් එක දාගන්න. එතනින් එහාට ඔයා අපි දෙනවා සිග්නල්ස් දෙනවා. සිග්නල් කියන්නේ අපේ ගෲප් එකේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මුලින් ඉඳන් අපි යම්කිසි ගයිඩ් එකක් දෙනවා. අපි ඔයාගේ එකන් කැපිටල් එක ඩොලර් 100ක්ද 50ක්ද ඒ ගානට අපි කියන ඩේලි ටාගට් එක ඔයා මෙතන අනිවාර්යයෙන්ම අප්ඩේට් කරගන්න. එතනින් එහාට ඔයාලගේ කැමැත්ත අනුව ප්‍රොෆිට් කරන්න හැකියාව තියෙනවා. ඔයාලගේ හැකියාව අනුව එතනින් එහාට ට්‍රේඩ් කරන්න පුළුවන්කම තියෙනවා. හරි දැන් මෙතන ඩේලි ටාගට් එක දාගන්න. අනිත් සෙටින්ග්ස් හැම එකක්ම හරි විදිහටම තියෙනවා. වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මෙන්න මෙතන ඔයාලගේ hedge recovery system එකේ ඔයා ට්‍රේඩ් hedge කරනවා නම් ඔයාලට hedge system එක කියන්නේ ට්‍රේඩ් එක loss වෙනවා නම් loss පැත්තට hedge කරලා account එකේ තියෙන ට්‍රේඩ් close කරනවා. ඒතර මෙතන ඔයාට මේ hedge system එක on කරගන්න පුළුවන්. මෙන්න මේක දාලා okay කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක දැම්මට පස්සේ ඔයාට මෙතනින් license එක active වුණා. ඔයාට algo trading කියන එක on කරන්න. algo trading කියන එක on කරලා පස්සේ system එක ඔටෝම ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. ඔයාගේ daily target එක ගහලා ඔයාට අදාළ capital එක ඔයාගේ අදාළ profit එක target එක achieve වුණාට පස්සේ ඒක complete වෙනවා. මෙතන ඔයාට target එක complete වෙන එක පෙන්නනවා. ඒ වගේම මේ dashboard එකෙත් ඔයාට අවශ්‍ය කරන trend එක short trend එක bearish ද long trend එක bull ද bearish ද කියන එක මෙතන පෙන්눔 කරනවා. ඒ වගේම ඔයාට අවශ්‍යයි නම් මේකට ඔයාට ඇතුළත් කරගන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් විදිහට මේ සිස්ටම් එක ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ moving averages එක්ක exponential moving average එක්ක. ඔයාට මේකට moving average ටික ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට අපි use කරනවා 9 එක yellow colors වලිනුත් ආයි අපි 21 moving average එක use කරනවා. ඒක red color එකෙනුත් අපි ඊට පස්සේ අපි නැවත වතාවක් 200 එක දාගන්නවා. අපි දම් පාටිනුත් දාගන්නවා. අපි ලේසියෙන් තමයි මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ විදිහට moving averages ටික දාගන්න. ඉතින් මේක ට්‍රේඩ් ගන්නකොට මේ moving averages වලින් තමයි ට්‍රෙන්ඩ් එක හඳුනගන්නේ. මෙතන පෙන්වන්නෙත් ඒකයි. short trend එක කියලා පෙන්වන්නේ 921 moving average දෙකේ ට්‍රෙන්ඩ් එක long trend එක කියලා විදිහට මේ 200 එකේ ට්‍රෙන්ඩ් එක තමයි මේක පෙන්වන්න කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් බොට් බයි කරනවා නම් අපි සතියක් දෙනවා ෆ්‍රී. ඔයාට කැමති ඩිමෝ account එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙන්ට් account එක වෙන්න පුළුවන්. live trade කරලා බලන්න. ඩිමෝ account එක trade කරලා system එක කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව settings ගැන අවබෝධය අරගෙනම live account එක trade කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේකෙන් ඔයාට lost වෙන්නේ නැතුව හොඳ ගේම් එකක් ගහ ගන්න පුළුවන්. හැබැයි හරි අවබෝධයකින් යුතුව උපරිම ඔයා හදා ගන්න ඕනෙම දේ තමයි over greedy තණ්හාව කියන එක උපරිම හදා ගන්න ඕනේ. money manage කරගන්න ඕනේ, risk manage කරගන්න ඕනේ. ඔයාගේ psychology manage කරගෙන trade කරන්න. එහෙම කළොත් අනිවාර්යෙන් ඔයාට මේකෙන් success වෙන්න පුළුවන්. එහෙනම් ජය වේවා සියලු දෙනාටම. Join the revolution.